ඔයාලට වකුගඩු රෝගයක් හැදීගෙන එනවද කියලා කොහොමද දැනගන්නේ? ඒ ගැන දැනගන්න පුළුවන් සාධක කීපයක් මම අද කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. අපේ ශරීරයේ අවයවවල ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධ වෙනවා නම් අපි නිරෝගී කියලා කියනවා. මේ අවයවවල ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් තියෙනවා නම් අපි රෝගී තත්ත්වයට පත් වෙනවා. ඉතින් අපේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩුයි කියලා අපිට දැනගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද? ඒව තමයි මම අද කතා කරන්නේ. බලන්න ඔයාලටත් මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා. අපිට වකුගඩු රෝගයක් හැදීගෙන එනවද කියලා දැනගන්න පුළුවන් ප්‍රධානතම සාධකය තමයි අපේ මූත්‍රා. අපේ මූත්‍රාවල පැහැය, මූත්‍රාවල ස්වභාවය, මූත්‍රාවල ප්‍රමාණය සහ මූත්‍රා පිටවන වාර ගණන. මෙහිදී කියන්න ඕනේ නිරෝගී පුද්ගලයෙකුගේ මූත්‍රාවල පැහැය තමයි ලා කහ පාට. මේ පැහැයට වඩා වෙනස් මූත්‍රා. පැහැයෙන් අඩු මූත්‍රා පිට වෙන්න පුළුවන්. පැහැයෙන් වැඩි තැඹිලි රතු පාටට හුරු මූත්‍රා පිට වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ ඔබේ මූත්‍රාත් සමග රුධිරය පිට වෙනවා කියලා. ඒත් එක්කම මූත්‍රා පිටවන වාර ගාන වැඩි වෙන්න පුළුවන්. මූත්‍රාවල පෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ මූත්‍රාත් සමග ප්‍රෝටීන පිට වෙනවා කියලා. ඉතින් මේ වගේ ලක්ෂණ දින 3-4ක් එක දිගට තිබුණොත් ඔයාලා වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න ඕනි. ඒ වගේම තමා තවත් කාරණයක් අපේ ශරීරයේ තැන් තැන්වල ඉදිමුම් ස්වභාවයක් ඇති වෙනවා. විශේෂයෙන්ම පාදයේ ආශ්‍රිත දන හිස් වලලු කර ඉදිමෙන්න පුළුවන්. මුහුණ ඇස් වටා ඉදිමෙන්න පුළුවන්. මේ ඉදිමුම් ස්වභාවය අපි අතින් තද කරාම ආයෙත් යථා තත්ත්වයට පත් වෙන්න ටිකක් වේලා යනවා. සාමාන්‍යයෙන් පාද ඉදිමෙන්න පුළුවන් හෘද රෝග නිසා, අක්මාවාශ්‍රිත රෝග නිසා, විවිධ ඖෂධ වර්ග සහ විවිධ හේතුන් නිසා මේ පාදයේ ආශ්‍රිත ඉදිමුම් ඇති වෙන්නත් පුළුවන්. නමුත් වකුගඩු රෝගයක් හැදීගෙන එනකොටත් මේ තත්ත්වයන් නැති වෙනවා. ඒක නිසා ඔයාලට වෛද්‍යවරයෙක් හමු වෙලා මේ ගැන පරීක්ෂා කරලා සැකහැර දැනගන්න පුළුවන් ඔබේ රෝගය මොකක්ද කියලා. ඒ වගේම තවත් ප්‍රධාන ලක්ෂණයක් තමයි අපේ ශරීරයේ හැම මතු පිට තැනින් තැන කසනවා, රතු වෙනවා, පළු දානවා, ඒ වගේම හැම වේලෙනවා, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපේ වකුගඩුවෙන් තමයි අපේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය පෙරලා ශරීරයෙන් බැහැර කරන්නේ මූත්‍රා විදියට. ඉතින් මේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය බැහැර කරන වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වුනහම මේ විෂ ද්‍රව්‍ය අපේ ශරීරයෙන් බැහැර කරන්න විදියක් නැහැ. ඒකට පිළියමක් විදියට අපේ ශරීරයේ විසින්ම ඒ විෂ ද්‍රව්‍ය දහඩිය මාර්ගයෙන් පිට කරන්න පෙළඹෙනවා. ඉතින් මේ ඇඟේ එකතු වෙන විෂ ද්‍රව්‍ය දාඩිය වලින් පිට කරනකොට ඇතැම් විෂ ද්‍රව්‍ය අපේ හමට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. මේක නිසා අපේ හම රතු වෙලා කැසීම් ඇති වෙන්න පුළුවන්, රෑෂ් ඇති වෙන්න පුළුවන්, අධික විදිහට වියලෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේක හැමේ එක තැනක නෙවෙයි අපේ මුළු ශරීරය පුරාම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ලක්ෂණයක් ඔයාලට තියෙනවා නම් දින කිහිපයක් වුණත් එක දිගට මේ සඳහාත් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යන්න ඕනි. අපේ රුධිර පීඩනය වැඩි වෙනවා. මේ වකුගඩු රෝගයත් රුධිර පීඩනයත් අතර සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ඔබට වකුගඩු රෝගයක් තියෙනවා නම් හැදීගෙන එනවා නම් ඔබේ රුධිර පීඩනයත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒත් එක්කම හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්නත් පුළුවන්. අපිට අධික මහන්සියක් සහ කම්මැලිකමක් දැනෙනවා. අපි ලොකු වැඩක් කරේ නැතත් අපිට මහන්සි දැනෙනවා. නිතරම කම්මැලිකමක් දැනෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මං කලින් සඳහන් කරා වගේම වකුගඩු වලින් අපේ ඇඟේ තියෙන විෂ ද්‍රව්‍ය පෙරලා ඉවත් කරනවා මූත්‍රා විදිහට. ඉතින් මේ ක්‍රියාවට අමතරව වකුගඩු වලින් එරිත්‍රොපොයිටින් කියලා හෝමෝනෙකුත් නිෂ්පාදනය කරනවා. මේ හෝමෝනය අපේ ඇට මිදුළු තුළ රතු රිදුරාණු නිෂ්පාදනය කිරීමට ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වුනහම මේ හෝමෝනය නිෂ්පාදනය වීමත් අඩු වෙනවා. ඒක නිසා රතු රිදුරාණු නිෂ්පාදනයත් අඩු වෙනවා. ඉතින් අපේ මුළු ශරීරයේ පුරාම ඔක්සිජන් ප්‍රවාහනය කරන්නේ මේ රතු රිදුරාණු වලින්. අපේ මොළයට ඔක්සිජන් යන්නේත් ඒ හරහා. ඉතින් ශරීරයේ ඔක්සිජන් ප්‍රවාහනය අඩු වෙන නිසා තමයි අපිට මහන්සියක් සහ කම්මැලිකමක් දැනෙන්නේ. ඒ වගේම තමයි අපිට වකුගඩු රෝගයක් හැදීගෙන එනවා කියලා දැනගන්න පුළුවන් තවත් හේතුවක් තමයි අපේ දිවට මලකඩ රසක් දැනෙනවා. කෑම අරුචියක් දැනෙනවා.
වමනය එනවා, ඔක්කාරයට එනවා. ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් ඔයත් ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනි. අපිට වකුගඩු රෝගයක් මුල් අවදියේම හඳුනාගත්තොත් ප්‍රතිකාර ක්‍රම මගින් එය උත්සන්න වීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ නොසලකා හැරලා රෝගේ ගොඩක් උත්සන්න වුණොත් ඔබට සිද්ධ වෙන්නේ වකුගඩුවක් බද්ධ කිරීම වගේ ශල්‍ය කර්මයකට යොමු වීමට, එහෙමත් නැත්නම් ඩයලයිසිස් මැෂින් එකක් ආධාරයෙන් ඉතිරි මුළු ජීවිත කාලයම ගෙවීමට සිද්ධ වෙනවා. ඉතින් ඔබේ රෝගය උත්සන්න කරගන්න එපා. විෂසහිත ආහාර වර්ග පරිභෝජනය හැකිතාක් අඩු කරන්න. ප්‍රමාණවත් තරම් වතුර බොන්න. දවසකට වතුර ලීටර් 3ක්වත් නිරෝගී පුද්ගලයෙක් බොන්න ඕනේ කියලා තමයි කියන්නේ. මේ දවස්වල තියෙන වීලි කාලගුණයත් එක්ක වතුර පානය කිරීම අමතක කරන්න එපා. මං කලින් සඳහන් කරපු ලක්ෂණ වලට තියෙනවා නම් බලා ඉන්න එපා. හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔබට ප්‍රතිකාර අවශ්‍ය නම් ඒවා සිදු කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා නොදන්න මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම නිරෝගී දිවියක්.